ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ YouTube නාලිකාව වෙතින් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් ඔයාලා අදත් එකතුලා ඉන්නේ. වීඩියෝ පටන් ගන්න කලින් channel එකට අලුත් අය මේ වීඩියෝස් ඉස්සරහට බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්නකොට ගොඩක් වැදගත් වෙයි. මොකද ඔයාලට වැදගත් වෙන විදිහේ වීඩියෝස් ගොඩක් අපේ channel එකේ වෙන නිසා. එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. වීඩියෝ එකෙන් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අස්වැසුම සම්බන්ධව. මම ගොඩක් අය අහලා තිබ්බා මොකද මේ මාසේ අස්වැසුම මුදල් තාම ගොඩක් අයට ලැබිලා තිබ්බේ නැහැ. ඒ හින්දා මම හිතුවා ඒ ගැන වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම ඒ ගැන හොයලා බලලා ඔයාලට වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. මේක අනිවාර්යයෙන්ම ඔයාලට කියන්න ඕන දෙයක්. අස්වැසුම මුදල් මේ මාසේ ලැබෙන්නේ නැහැ කියලා ගොඩක් අය වීඩියෝස් කරලා තියෙනවා මම දැක්කා. ඒ වෙන දෙයක් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මට අස්වැසුම මුදල් මේ එන දවස් දෙක තුන ඒ කියන්නේ 14 15 16 17 20 යන දවස් කිහිපයේදී අනිවාර්යයෙන්ම ඔයාලට ලැබුණ නැති අයට අස්වැසුම මුදල් අනිවාර්යයෙන්ම ලබා දෙනවා. මොකද මේ මාසේ අස්වැසුම ලබා දීම කල් ගිය අපිට දැනට ලැබිලා තියෙන තොරතුරු වලට අනුව මේ වෙසක් සතියත් එක්ක ගොඩක් ළඟ නිවාඩු ආවට මතක ඇති. ඒවත් එක්ක රජයේ එක දේවල් වලට බිසි වුණා. ඒවත් එක්ක තමයි මේ අස්වැසුම කල්යම සිදු වෙලා තියෙන්නේ. ඒ වුණාට ඔයාලට ලැබෙන්නේ නැහැ කියලා කවුරුත් අවුල් ගහන්න එපා. අනිවාර්යයෙන්ම ඔයාලට මේ එන ඉදිරි දවස් දෙක තුන ඇතුළත අස්වැසුම මුදල් ලබා ගැනීම හැකියාව තියෙන. ඒ වගේම මේ දවස්වල තවත් වීඩියෝස් වගේ ෂෙයා වෙනවා මම දැක්කා. අස්වැසුම කපා හැරීමක් සිදු වෙනවා නවත්තනවා කියලා. එවැනි දේවල් සිදු වෙන්නේ නැහැ. මම ඒ ගැන ඉස්සරහට ඔයාලා අනිවාර්ය වීඩියෝ එකක් කරනවා. ඒ ගැන අප්ඩේට් එකක් සම්බන්ධව. මොකද ගොඩක් අය එක විදිහේ වීඩියෝස් දානවා මේ අස්වැසුම නවත්තනවා මේ වගේ දේවල් වෙන්නේ යන්නේ. මොකද මේ දවස් ටික අස්වැසුම කාල ගියේ හින්දා ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න ගොඩක් අය බලාගෙන ඉන්නවා. ඒ හින්දා ඔයාලා කවුරුත් බය වෙන්න එපා. ඔයාලට මේ මාසෙත් අස්වැසුම කලින් විදිහටම ලබා ගන්න පුළුවන්. ඔයාලට හෙට අනිද්දා දිහා වෙනකොට අනිවාර්යයෙන්ම ඔයාගේ බැංකු ගිණුම් වලට අස්වැසුම මුදල් බැරවීම සිදු වෙනවා. එහෙනම් වීඩියෝ මෙතනින් අවසන් කරනවා. මේ ගැන අප්ඩේට් එකක් දෙන්න තමයි වීඩියෝ එක පටන් ගත්තේ. වීඩියෝ එක කරන්න හිතුවේ අනිවාර්යයෙන්ම වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා හිතනවා. වැදගත් වුණා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. අනිතර දැනගන්න වීඩියෝ එක මතකව ෂෙයා කරන්න. එහෙනම් වීඩියෝ මෙතනින් අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.